දවන් දැන් හරිම ලේසි ප්‍රශ්න කොටසක් අහන්නේ. ඒ සිදුවීමේ සම්භාවිතා දෙනා පහෙන් තුන, ඒ ඡේදන B සිදුවීමේ සම්භාවිතා දෙනා පහෙන් දෙක, P A ඡේදන B දෙනා 10න් 1 සිදු දෙක සම්භාවිතාව අහනවා. ඒක කෙලින්ම මේ මෙතනින් තමයි අපි ඔය ඉංගිය ගන්න දැන්. අනුපූරක සිද්ධියකයි සිද්ධියකයි ඡේදනයේ සම්භාවිතාව ඉන්නේ. මෙන්න මේ සිද්ධියේ සම්භාවිතාව ලියා ගන්න ඕන මේ සිද්ධියත් එක්ක. එනම් B සිදුවීමේ සම්භාවිතාව ලියනවා A සිද්ධියත් එක්ක. ඒතර PB සමාන PB ඡේදන A දන PB ඡේදන A ඩෑෂ් කියලා එන්නේ. ඒතර මෙයා ලියනකොට A සිද්ධිය අරගෙන ඒතර මෙයත් එක්ක A සිදුවීම එනවා, මෙයත් එක්ක A සිදු නොවීම එනවාම නේද? ඒතර PB ඡේදන A දන PB ඡේදන A ඩෑෂ්. ඒතර මේ ඡේදනයේ න්‍යායදේශ නියමයට එකඟයි. B ඡේදනයේ A ඡේදන B, B ඡේදන A ඩෑෂ් A ඡේදන B ට සමානයි. ඒතර මෙයා දුන්න න්‍යායදේශ කරලා තුරු. ඊළඟ මෙතන මෝගන් නියම මතක තියෙන්න ඕන. ඒතර අනුපූරක සිද්ධි දෙකේ ඡේදනය ලියන්නේ සිද්ධි දෙකේ මේලේ අනුපූරකය. ඒතර සම්භාවිතාව ගත්ත මෙතන තියෙන අනුපූරක සිද්ධියක සම්භාවිතාව ඉකරෙන සිද්ධියේ සම්භාවිතාව. දැන් මෙයාට දැම්ම සම්භාවිතාවේ ප්‍රමේය PA දන PB රෙන PA ඡේදන B. දිය දිනා කියන ටික ආදේශ කරලා ගත්ත උත්තරය. දෙවන මෙතන ලකුණු දෙනවා මේ සූත්‍රයේ ලකුණු පහකුයි ආදේශ කරන ව්‍යාගි කියලා ගන්නවා ලකුණු පහකුයි තියෙනවා. එතන මෙතන මෝගන් නියම දාලා මෙයාට සූත්‍ර ගන්නවානේ කරන PA මේල B කියලා. මෙයාට ලකුණු පහක් තියෙනවා. ඊළඟ PA මේල B දානවානේ මේ සූත්‍රය. එතෙන් තව ලකුණු පහක් දීලා තියෙනවා. අර ටිකට ආදේශ කරලා උත්තරේ ගන්නවට ලකුණු පහක් තියෙනවා. හරි. ඔන්න සම්භාවිතයෙන් අහන කිරි ප්‍රශ්නය. ගඩේ පැදිරිනේ ඊරණයි බලමු 10 වෙනි කිරි ප්‍රශ්නේ. තර 10 වෙනි කිරි ප්‍රශ්නේ අහන්නේ සංඛ්‍යානේ. මෙතන කියනවා එක එකක් පහට අඩු ධන නිකිල පහකට මාතයන් දෙකක් ඇති අතර ඉන් එකක් තුනලු. ඒවායේ මධ්‍යන්නේ හා මධ්‍යස්ථයන දෙකම තුනට සමාන වේලෝ මෙම නිකිල පහ සොයන්න කියලා කියනවා. ඒතර එක එකක් පහට අඩු ධනනිකිල තුනක මාතයන් දෙකක් තියෙනවලු. ඒතර අපි ගමු ධනනිකිල ඔය කියන ධනනිකිල ටික ආරෝහණ ප්‍රතිපාටියට A B C D E කියලා අපි හිතමු. ඒතර අපි ලියන්න ඕනේ. ඒතර දත්ත ආරෝහණ පිළිවෙලට A, B, C, D, E සිතමු කියලා කිව්වා. તો දැන් අපි දන්නවා මේ තුන් දෙනාම පහට වඩා මොකද වෙන්නේ? අඩුයි. තුන් දෙනාම පහට වඩා අඩුයි.
එතන මාත මෙයාට තියෙනවලු දෙකක්. එක මාතයක් කීයද? 3යි. ඒවායේ මධ්‍යන්නේ හා මධ්‍යස්ථ යන දෙකම 3ට සමාන වේද? තමයි කියන්නේ මධ්‍යස්ථ කියන්නේ හරි මැද ඉන්නේ කෙනානේ. එහෙනම් දැන් මේ ආරෝහණ ප්‍රතිපාටියට ලියනවා කියලා අපි කිව්වනේ හරි. එහෙනම් හරි මැද ඉන්නේ කවුද? සීනේ. ත්‍රිගයන්ගේ මධ්‍යස්ථය කීයද? 3යි කියලා දෙනවා ගානේ. දැන් නමුත් මධ්‍යස්ථය අපි දන්න විදිහට කවුද? සී. එහෙනම් සීගේ උත්තරේ කීයද? 3යි. ඔන්න මධ්‍යස්ථය 3යි කියන එකෙන් අපි මොකක් කරාද? සී හොයාගත්තා. දැන් බලන්න කියනවා ඊළඟට මෙයාට මාත දෙකක් ඉන්නවලු. දැන් එක මාතයක් කීයද? 3යි. එක මාතයක් 3යි. දැන් මේක එක මාතයක් දැන් මාත දෙකක් ඉන්නවා නම් ඒක දැන් උතන දෙන්න දැන් මෙතන දත්ත තියෙන්නේ 5යිනේ තියෙන්නේ හරි. දත්ත තියෙන්නේ 5යි. તો දත්ත 5 නම් තියෙන්නේ මට කියන්නේ දැන් මාත දෙකක් ඉන්නවා නම් ඒතර ඔය මාතේ ඉන්න සංඛ්‍යාව ඉන්න පුළුවන් කී පාරද? දෙපාර ඉන්න පුළුවන්. එතන එකම දත්තේ 3 පාරක් හිටියොත් අනිත් දත්තේ 3 පාරක් ඉන්න බෑනේ 5යිනේ තියෙන්නේ. එහෙනම් එක දත්තයක් ඉන්න ඕන දෙපාරක්, තව දත්තයක් ඉන්න ඕන දෙපාරක්. එතන තර්කය. දැන් මාතේ 3යි කියලා කියනවානේ. දැන් මාතේ 3 නම් දැන් මධ්‍යස්ථ 3නේ. ඒතර ඔක වෙන්න පුළුවන් එක විදිහක්. ඒතර මෙයා 3යි මෙයා 3යි වෙනවා. ඒතර මේ දෙන්න 3යි වුණොත් මේ දෙන්න මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්න ඕන මේ දෙන්න සමාන මේ දෙන්න 3යි වෙන්න ඕන. වෙලා ඒතර මෙයයි මේ සමාන වෙන්න ඕන දෙන්නත්. වෙනෙන්න පුළුවන් විදියක් නැහැ නේද? එක්ක මේ දෙන්න සමානයි මේ දෙන්න සමානයි. ඒතර මෙයා මාත නෙමෙයි. එහෙම නැත්නම් වෙන්න ඕන මේ දෙන්න සමානයි මේ දෙන්න වෙනම සමානයි. ඒතර මෙයා මාත නෙමෙයි. තේනද කියන්නේ? අපි දානවා පළවෙනි අවස්ථාවේ ගමුකෝ. ඒතර කියනවා මාත දෙකක් ඇති නිසා. ඒතර මේ සමාන වෙන්න ඕන. A සමාන B. ඊළඟ C සමාන කවුද වෙන්න ඕන? D. ඊළඟ D අසමාන වෙන්න ඕන කාටද? E ට. තන මොකද මේ සමාන වෙලා ඒක මේකට සමාන වුණොත් මොකද වෙන්නේ? ආයේ එක මාතයක් වෙනව නේද? තේරෙනවද කියන්නේ? එහෙනම් බලන්න දැන් අපි දන්නවා තර්කයේම නිසා. ඒතර A සමාන B මේ අවස්ථාවට දන්නේ A සමාන B. ඒතර C කීයද? 3යිනේ. C 3යි. එහෙනම් D කීයද? 3යි. D 3යි. එහෙමනම් E මොකද වෙන්න ඕන? 3ට වඩා වැඩි. හරිද? එතකොට තේරෙනවද කියන්නේ? දැන් මෙයා 3 නම් මෙයා මොකද වෙන්න ඕන? 3ට වැඩි. ගාණි කියනවානේ 5ට වඩා අඩුයි කියලා. එහෙනම් E කීයද? 4යි. E 4යි. මොකද නිකිල කියලාත් කියනවානේ ගාණි හරි. තේරෙනවද මම දැන් තර්කයද? දැන් බලන්න ගාණි අපිට දෙනවා මධ්‍යන්නේ කීයද? 3යි කියනවා. එතකොට මධ්‍යන්නේ 3යි නම් අපිට ලිය හැකි. එතකොට මේ 5 දෙනාගේ එකතුව නේද? A ධන B ධන C ධන D ධන E එකතු කරලා 5න් බෙදපුවාම කීයද උත්තරේ? 3යිනේ. දැන් බලන්න A සමාන B නේ මම මේ දෙන්න නෝඩ් ලියනවා 2යි A කියලා. එතකොට C 3යි D 3යි E 4යිනේ. මේ දෙන්න වැඩි කරන්න 5 4 3 15යි. උතන කියනවා 2යි A සමානයි මෙතන කියනවා 6යි 4යි 10යි. අර පැත්තට ගත්තා 15 වෙන 10 කියන්නේ 5යි. අන්න දෙකෙන් බෙදන්න මොකද වෙන්නේ? 5 විදීම 2යි. එතන ගැලවෙන්නේ නැහැ මොකද ගාණ කියනවා මේවා නිකිල කියලා. එතන යනා නොගැලපේ මග්නසාද ඒ කියන්නේ නිකිල. එහෙනම් අපි ගන්නවා දෙවෙනි අවස්ථාව. මොකද අනිත් වෙන්න පුළුවන් දෙය. ඒතර B සමාන C. ඒතර මේ සමානයි. ඒතර මේ සමානයි. ඒතර D සමාන E.
තර ඒ කියන එකන අසමානය කාටද බීට මද ආරෝණ පටිපාට එනකොට දෙන් මේ දෙන්න සමානන් දෙකමා දෙක කියලා පිළියනවනය තර දෙන්න සමානයෙන්ට බෑ දැම්මාන සීතුනයි කියලා විදන්නවා එනම් බී තුනයි තර සී කියද තුනයි ඩී සමානයි ඒ ගැන මොකද කියන්න පුළුවන් ඒකි දැම් මෙයා තුන නම් මෙයාමක දෙන්නේ තුනට වට අඩුයි නද එනම් මෙයාට වන්න පුළුවන් දෙකාරි එකහරින දනනි කියල කරගෙනනේ දනනි කියල පහක් කියලන කියන්නේ ඒ සමාන දෙක හෝ ඒ සමාන කියද එකයි දැන් අපිරෙනවා කලින් වගේම තර ඒදන බීධන සීධන ඩීධන තර බෙදීම පහසමානයි තුනයි තරතුනින් අපට ගත්ත හැකි ඒදන බීතුනයින සීතුනයි තර මේ දෙන්න සමානයන දෙකයි ඩී කියලමන් ලිව්වා මේ දෙන්න ඇඩි කරන්න පස්සරත් වන පාල දැම්බාන මෙතනින් අපට ගත්ත හැකි දෙකක් ඩී සමානයි මෙතනින් එනවා හයක්න අර පැත්තර ගත්ත පහලෝරෙනය කියන නමයි මෙයා මේ පැත්තර ගන්න රෙන ඒ දෙං අපි අදනාව එන්න බන්න දර ඒ සමාන දෙක නම් දෙකක් ඩී සමාන නමේරෙන දෙකයි දෙකෙන් බෙදන්නක හත බෙදීම දෙකයි නොදෙන්නේ නොගැලබේ එහෙමනම් මද තේරුම ඒගේ උත්තරේ දෙක වෙන්න බෑනේ තෙන්න ඊළඟයි බලම ඒ සමාන එකද කියල දෙකක් ඩී සමාන නමේ රෙන එක මෙතනින් අටන දෙකෙන් බෙදන්න හතරයින ඩී හතරයි කියලබෙන එනා බල යන්න පුළුවන් උත්තරටිගෙන ඒගේ උත්තරේ එකයි තර බී තුනයි සී තුනයි ඩී කියද හතරයි ඩී සමාන ඊන තොට ඊත් කියද හතරයින තෙන දැඟෙන වෙනවා සංඛ්‍යාටිකමගත්ද එක තුන තුන හතර හතර තෙන ඔන්න එන්න විදිය සී තුනයි කියල ගන්න ලකුණ පහත්දිල තියෙනවා මෙහල් ලකුණු පහක් දෙනවා මෙයාට පහත්දිල තියෙනවා මෙයාට පහයි ඒනාට පහ
එතකොට දැන් ඔය තියෙන්නේ කිරි ප්‍රශ්න දෙක. දැන් බලන්න රචනා ප්‍රශ්නට යන්. බලන්න රචනා ප්‍රශ්න කියනවා මෙහෙම කතාවක්. කියන ආරම්භයේදී එක එකක් සුදු පාට හෝ කළු පාට වූ පාටින් හැර අන් සෑම අයුරකින්ම සමාන වූ බෝල තුනක් පෙට්ටිය කඩංගු වේලුව. තැනත් මෙහෙම කියන ආරම්භයේදී එක එකක් සුදු පාට හෝ කළු පාට වූ පාටින් හැර අන් සෑම අයුරකින්ම සමාන බෝල තුනක් පෙට්ටිය කඩංගු වේලුව. දැන් පාටින් හැර සෑම අයුරකින්ම පෙට්ටිය ඇති බෝල වලට සමාන සුදු පාට බෝලයක් පෙට්ටිය තුලට දමනු ලැබේලු. තෙන්න දැන් මුලින් කියන කතාව මොකද කියන්නේ? ආරම්භයේදී එක එකක් සුදු පාට හෝ කළු පාට වූ පාටින් හැර අන් සෑම අයුරකින්ම සමාන බෝල තුනක් පෙට්ටිය කඩංගු වේලු. එහෙනම් දැන් හරි එතකොට දැන් පැහැදිලිව කියනවා දැන් ඔතන විස්තරය කියනවා පෙට්ටියේ ඉන්න බෝල වල හැඩය මොකද වෙන්නේ? සමානයි. ඉතින් පාටින් විතරයි මෙයාලා මොකද වෙන්නේ? වෙනස්. ඒ කියන්නේ හැඩෙන් සමානයි බරෙන් සමානයි. දැන් ඔකනේ තෝරන්න පුළුවන් විදිහනේ ඒක බර බලලා තෝරන්න පුළුවන්. දැන් නම් ප්‍රමාණ බලලා තෝරන්න පුළුවන් නේද? ඉතින් මෙයාලා බරෙන් සමානයි ප්‍රමාණයෙන් සමානයි. ඉතින් වෙනස් කොහමද? පාටින් විතරයි. ඉතින් මේ බෝල තුනේ පාට මොනවද? එහෙම කියලා නෑ. මොකද කියලා තියෙන බෝල තුනේ පාට කළු හෝ සුදුලු. කළු හෝ සුදුලු. ඒ කියන්නේ මේ පෙට්ටිය ඇතුලේ තියෙන්න පුළුවන් බෝල වල සංයුති මොනවද දරන්නේ වෙන්න පුළුවන් විදි. එක්ක සුදු පාටම බෝල තුනක් තියෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් සුදු පාට දෙකයි කළු පාට බෝලේ. එහෙම නැත්නම් සුදු පාට බෝල එකයි කළු පාට බෝල දෙකයි. නැත්නම් කළු පාට බෝලම කීයද? තුනයි නේ. තේරෙනවද කියන්නේ? ඒක තමයි ගානේ කියනවා නේද මෙහෙම කියන්නේ. පෙට්ටියේ ඇති බෝල වල ආරම්භක සංයුති හතර සමසේ භව්‍යයි උපකල්පනය කරමින්. තර ආරම්භක සංයුති හතර සමසම්භාවී. තන මේක වෙන්න පුළුවන් එක විදිහ. තර සුදු පාට බෝල බිඳුවයි. ඒ කියන්නේ මේ කළු පාට බෝල කීයද? 3යි නේ. සුදු පාට බෝල 1යි එහෙනම් කළු පාට බෝල 2යි. තර සුදු පාට බෝල 2යි එහෙනම් කළු පාට බෝල 1යි. තර සුදු පාට බෝල 3යි එහෙනම් කළු පාට බෝල කීයද? බිඳුවයි. තර ගමු මේ පළවෙනි පෙට්ටිය මේ දෙවෙනි එක මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක. දැන් මොකද කියන්නේ මේ? දැන් පාටින් නේර සෑම අයුරකින්ම පෙට්ටියේ ඇති බෝල වලට සමාන සුදු පාට බෝලයක් පෙට්ටිය තුලට දමා. දැන් කොයි පෙට්ටියට දාන්නේ? එහෙම කියලා නෑ. දමා ඉන්වර්ස් අසම්භාවී ලෙස බෝලයක් පෙට්ටියෙන් ඉවතට ගන්න බැරිව. දැන් දාන්නේ මාද සුදු පාට බෝලයක්. දැන් බලන්න මේ සුදු පාට බෝලේ මෙයාට දාන්න පුළුවන් ගෙනියන්න. ඒතර මෙයාට දාන්න පුළුවන්. මෙයාට දාන්න පුළුවන්, මෙයාට දාන්න පුළුවන්. එහෙම කියලා නෑ හරියට කොකටද දාන්නේ කියලා. ඒතර සුදු පාට බෝලේ ගෙනියන් කොයි හරි පෙට්ටියකට දාලා ඒ දාපු එකෙන් ගන්නවා එළියට බෝලයක්. එහෙමනේ කියන්නේ. දැන් මේකට නම් දැම්මේ මේකෙන් එළියට ගන්නවා බෝලයක්. මේකට දැම්ම නම් මේකෙන් එළියට ගන්නවා බෝලයක්. මේකට නම් දැම්මේ මේකෙන් එළියට ගන්නවා බෝලයක්. අන්නේ එළියට ගන්න බෝලේ මොකද්ද වෙන්න ඕන කියන්නේ? සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාවයෙන් අහන්න. එතන
එහෙනම් පිටින් තියෙන සුදු පාට බෝලයක් අර පෙට්ටියකට දාලා ඒ බෝලේ දාපු පෙට්ටියෙන් බෝලයක් එළියට ගන්නවා. අන්නේ ගන්න බෝලේ සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව මොකද කියන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා නේද? මොනවද ක්‍රම කොට කියන්නේ? එළියට ගන්න බෝලේ සුදු පාට බෝලයක් වෙන්න පුළුවන් පළවෙනි පෙට්ටියෙන් ගන්න බෝලේ. දෙවෙනි පෙට්ටියට දාලා ගන්න බෝලේ සුදු පාට වෙන්නත් පුළුවන්. තුන්වෙනි පෙට්ටියට දැම්ම ඒකෙන් ගන්න බෝලේ සුදු පාට බෝලයක් වෙන්නත් පුළුවන් නේ. හතරවෙනි පෙට්ටියට දාලා ගන්නවා බෝලයක් එයා සුදු පාට බෝලයක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් වෙන්න පුළුවන් විදි මොකද වෙන්නේ? ගොඩක් තියෙනවා නේ. දෙකකට වඩා වැඩි ගණනක් තියෙනවා. ඒතර අපෙන් අහන්නේ ක්‍රමයේ නොකිය සුදු ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාවනේ අපෙන් අහන්නේ හරි. එහෙනම් මොකද දරුවනේ ප්‍රමේය? මුළු සම්භාවිතාව පිළිබඳ ප්‍රමේය හරි. මොකද වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ක්‍රමයේ නොකිය සිද්ධිය සම්භාවිතාව අහනවා. එහෙනම් බලන්න අපිට මෙතන අර්ධක් ගන්නවා සිද්ධි දෙකක් නේද? මොකද සිද්ධි දෙක? දැන් එකක් පළවෙනි අදිරේ සිද්ධිය මොකද්ද? පෙට්ටියක් තෝරගන්න වෙනවනේ. ඊළඟට මොන පෙට්ටියෙන් තෝරගත්තත් ඉවතට ගත්ත බෝලේ මොකක්ද වෙන්න ඕන? සුදු පාට බෝලයක්. සුදු පාට බෝලයක් වෙන්න ඕන. එහෙනම් බලන්න මම ගන්නවා සිද්ධියක් W කියලා. ඉවතට ගත් බෝලය සුදු පාට බෝලයක් වේ. මම ගන්නවා මෙතෙන්ට පොදු අකුරක් දාලා xi කියලා. xi කියන සිද්ධිය මම අදහස් කරන්නේ i වෙනි පෙට්ටිය. ඒතර මෙතන 1 2 3 4 කියලා ඉන්නවා නේද? අපි ලියනවා දාලා සිග්මා දාලා ලියනකොට එතකොට i 1 කියනකොට පළවෙනි පෙට්ටිය. ඒතර x2 කියන්නේ දෙවෙනි පෙට්ටිය. x3 කියන්නේ තුන්වෙනි පෙට්ටිය. එහෙනම් xi කියන එකෙන් අදහස් කරන්නේ මම i වෙනි පෙට්ටිය තෝරා ගැනීම. එන්න ඔන්න සිද්ධි දෙක අර්ථය. දැන් බලන්න අපට ඕන ඉවතට ගත්ත බෝලේ සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව PW නේ. ඒක කොහොමද ඔක ලියන්නේ? i සමාන 1 ඉඳන් 4ට නේ. i සමාන 1 ඉඳන් 4ට මෙතන එනවා PW විලා xi වරක් කවුද? px. අන්නේ. තනනේ. දැන් බලන්න ප්‍රසාරණය කරනවා. ඒතර i එක දාපුවහම PW x1 වරක් px1. तर දෙක ලියන්නේ तर PW x2 වරම් px2. මනෝමෙන් දැන් බලන්න මේ ටිකට ආදේශ කරනවා. දැන් බලන්න මෙතන අදහස මොකද්ද මේ? x1 කියන සිද්ධිය සිදු වෙලා. ඒ කියන්නේ තෝරගත්ත පෙට්ටිය පළවෙනි පෙට්ටිය කියලා දන්නවා. ඒ කියන්නේ මෙයා. ඒතර ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව. එහෙනම් මෙයා නම් තෝරගත්තේ මේකට ගෙනත් දාන්න සුදු පාට බෝලේ. तर මේකේ කළු පාට බෝල 3ක් තිබුණා. තව ගෙනත් දැම්මනේ සුදු පාට බෝලයක්. දැන් ඔක්කොම බෝල 4යි. සුදු පාට බෝල තියෙන එක නේද? එහෙනම් ඉවතට ගන්න බෝල සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව 4න් 1යි. මෙයාට ආදේශ කරලා දෙනවා. ඒතර px එක කියන්නේ මොකද්ද? මෙන්න මේ පෙට්ටිය තෝරා ගැනීමේ සම්භාවිතාව. දැන් මෙතන පෙට්ටි 4ක් තියෙනවා. ඒතර පෙට්ටි 4කින් ඕනම පෙට්ටියක් තෝරා ගැනීමේ සම්භාවිතාව කීයද? 4න් 1යි. මොකද සම සම්භාවී කියලා කියනවා ගානේ. එහෙනම් px එක කීයද? 4න් 1යි. මෙයා x2 කියන සිද්ධිය සිදු වෙලා තියෙනවා කියලා දන්නවා. ඒතකොට w සිදුවීමේ සම්භාවිතය. ඒ කියන්නේ තෝරගත්ත පෙට්ටිය දෙවෙනි පෙට්ටිය. එහෙනම් මේකට ගෙනත් දානවා සුදු පාට බෝලයක්. ඒතකොට සුදු පාට බෝල 2යි කළු පාට බෝල 2යි. ඒතර ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව යටට දැම්ම මුළු බෝල ගන්න 4යි උඩට දැම්ම සුදු පාට බෝල ගන්න 2යි. ඒතර 4න් 2යි මෙයාට එන්නේ. px2 කියන දෙවෙනි පෙට්ටිය තෝරා ගැනීමේ සම්භාවිතාව කීයද? 4න් 1යි. මෙතන x3 කියන සිද්ධිය සිදු වෙලා w සිදුවීමේ සම්භාවිතය. ඒ කියන්නේ තෝරගෙන තියෙන තුන්වෙනි පෙට්ටිය. ඒතර මෙයා තෝරගෙන තියෙන සුදු පාට බෝලයක් ගෙනත් දාපුවම සුදු පාට බෝල 3යි, කළු පාට බෝල 1යි. ඒතකොට බෝල 4යි. ඒතර 4න් 3 සුදු පාට. එහෙනම් ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් වීමේ සම්භාවිතාව
4න් 3යි. තුන්වෙනි පෙට්ටිය තෝරා ගැනීමේ සම්භාවිතා කීයද? 4න් 1යි. හතරවෙනි පෙට්ටිය තෝරගෙන තියෙනවා කියන මෙයාව. ඒතර සුදු පාට බෝලයක් මේකට ගෙනත් දාන්න. ඒතර ඔක්කොම සුදු පාට බෝල 4ක් වෙනවා. ඒතර ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් කීමේ සම්භාවිතාව 4න් 4යි. ඒ කියන්නේ තියෙන්නේ ඔක්කොම සුදු පාට බෝල. දැන් ඉවතට ගන්න බෝලේ සුදු පාට බෝලයක් කීමේ සම්භාවිතාව කෙලින්ම 1යි කියලා ලිව්වත් කමක් නැහැ. දැන් නම් 4න් 4යි කියලා ලියන්නේ. මෙතන හතරවෙනි පෙට්ටිය තෝරා ගැනීමේ සම්භාවිතාව කීයද? 4න් 1යි. ඔන්න ඒ ටික සුළු කරගන්න තියෙනවා. බලන්න හරියට ඔක්කොම එන්නේ 4 වරක් 4 වරක් 4 කියලා නෙන්නේ 16යි. දැන් මෙතන ඉරවඩ 1 වරක් 1 1යි. අතන 2 වරක් 1 2යි. අතන 3 වරක් 1 3යි. අතන 4 වරක් 1 4යි. අතන එනවා 16න් 10ක් නේ. දෙකෙන් බෙදන්න පුළුවන්. අතන පහ විදීම 8. දැන් පහ විදීම 8යි. බලන්න ඊළඟට අහනවා තර ඉවතට ගත්ත බෝලේ සුදු පාට බෝලයක් ගන්නේ. තව දෙවෙනි කොටස. තර ඉවතට ගත්ත බෝලේ සුදු පාට බෝලයක් කියලා දන්නවා. තර පෙට්ටියේ හරියටම තියෙන කළු පාට බෝල කීයද? 2යි. දැන් මේ මොකක්ද අහන්නේ? මේ දෙවන අදියර ගැන කියලා පළවෙනි අදියර ගැන අහනවා නේ. දෙනම මොකද්ද? බේස්. බේස් හරි. දැන් මොකද කරන්නේ? වෙලා තියෙන සිද්ධිය මොකද්ද? සුදු පාට බෝලයක් ලැබිලා. තේනවද කියන්නේ? ඒතර අහන්නේ අපෙන් තෝරගත්ත පෙට්ටිය හරියටම කළු පාට බෝල දෙකක් ඉන්නේ. ඒ කියන්නේ මෙයා වෙන්න බෑ. එහෙනම් ඔය අහන සම්භාවිතාව මොකද්ද? ඔය අහන්නේ අපෙන් px2 w කියන එක සිදු වෙලා තියෙනවා කියලා දන්නවා. අම්නේ ඔන්න බේස් ප්‍රමේය දැම්මා. ඒතර ඊට උඩට එන්නේ මේ දෙන්න මාරු වෙනවා. PW ඉරක් x2. ඒතර මෙතන දෙවෙනියට x2 නම් මෙතන p x2. යටට එන්නේ කෙලින්ම මුළු සම්භාවිතාවනේ මෙතෙන්ට i ඇවිල්ලා මෙතෙන්ට i ඇවිල්ලා. දැන් මාන මේකට ආදේශ කරනවා. ඒතර මෙයයි මෙන්න මෙතන තියෙනවා නේ. මේ ඉන්නේ මේ දෙන්නනේ. ඒ කියන්නේ මේ 4න් 2 වරක් 4න් 1. මෙතෙන් දෙන්න ඕන 4න් 2 වරක් 4න් 1. තර මෙයා අපි කලින් හෙව්වා. ඔය PW කියලා හොයපු එකනේ කීයද? 8න් 5යි 16න් නම් කීයද? 10යි. මෙතන 16න්ම කියලා දාන්නකො ලේසියි. මොකද එතකොට මෙතන 16ට මෙතන 16 සුළු වෙනවා. තව දෙක බෙදීම 10 සුළු වෙනවා කීයද එන්නේ? 5න් 1. එතන ඔච්චරයි ගන්න. මෙතන සම්භාව මේ දානවට ඊළඟ මේක ප්‍රසාරණය කරනවානේ i වෙනුවට 1 2 3 4 දාලා ප්‍රසාරණය කරලා ආදේශ කරගෙන යනවානේ මෙයාගේ සම්භාවිතාවම අන්නේ ආදේශ කරනවට ලකුණු 15ක් දීලා තියෙනවා. ආදේශ කරනවට ලකුණු 15යි. සුළු කරලා උත්තරයට ලකුණු 5යි.
මෙතන බේස් ප්‍රමේලියනවන් ලකුණු 10ක් දීලා තියෙනවා මෙයාට. ඒකට ආදේශ කරනවට තව ලකුණු 10ක් දීලා තියෙනවා මෙතෙන්. සුළු කරලා මේ උත්තරයට ලකුණු 5ක් දීලා තියෙනවා. තේරුණානේ දෙක? දැන් මම ගානර පොඩ්ඩක් අර ගාන මුලින් දෙන විදිහේ චූටිය පැහැදිලි ගතියක් තියෙන එක දෙපාරක් විතර කියනකොට තේරෙන්න ඕන මේ අර පෙට්ටිය ඇතුලේ බෝල තියෙන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා කියන එක. තේරුණාද නේද? එතන අවුලක් කරගත්තේ නැත්නම් එතනින් පස්සේ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රමේ නොකිය අහනවා නම් සම්භාවිතාව මුළු සම්භාවිතාව. දෙවන අදියර සිදු වුණා කියලා පළවෙනි අදියරේ සිද්ධියක් ගැන අහනවා නම් බේස්. තව ලකුණු 50ක් දෙන්න තියෙනවා. තව දැන් බලන්න එතකොට සංඛ්‍යානීය කැලලට කියන ලකුණු 100ක් තියෙනවනේ දැන්. ලකුණු 100ක් තියෙනවා සංඛ්‍යානීය කොටස. දැන් xi කියලා කුලකයක් තියෙනවලු. i සමාන 1 2 3 තිට්ටිකක් එන්න. මේ කුලකේ මධ්‍යන්නේ මියුලු සම්මත අපගමන කවුද සිග්මලුනේ. එහෙනම් දැන් බලන්න එතකොට ඔය කුලකේ අපිට ලියා ගන්න පුළුවන් නේද විස්තර කරලා. දැන් බලන්න දැන් මේ කුලකේ අවයව මොනවද xi. එතකොට i කියන්නේ එකේ සිට n දක්වා ආගයන්. ඒ කියන්නේ අපි කුලකේ ලියුවොත් මොකක්ද එන්නේ? බලන්න i ට 1 ලියුවොත් මොකක්ද? x1. එතකොට 2 ලියපුවාම x2. 3 ලියපුවාම x3 නේ. ඔය විදිහට i කියලා ලියුවොත් xi අන්තිමටම n ලියපුවාම xn. එතකොට ඔන්න ඔය ටිකනේ දත්ත ටිකනේ. දැන් බලන්න මධ්‍යයනේ මියුළු මේකනේ. එතකොට මේ කුලකේ මධ්‍යයනේ මියුළු. එනකොට මියුළු යන්න පුළුවන් කොහමද? මේ ටික එකතු කරපු ගානේ බෙදුවා. එහෙනම් මියු කියන්නේ එතකොට කවුද? සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා xi බෙදීම එන්නේ. ප්‍රමණය. ඊළඟ අපිට දෙනවා සම්මත අපගමන. එතකොට සම්මත අපගමන නම් මේ අපි ලියන්නේ විචලතාවනේ. එතකොට විචලතාව ලියන්න පුළුවන් කොහමද? සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා එතකොට xi රෙන්න මියුගේ වර්ගනේ. එතකොට හැම දත්තයකින්ම මධ්‍යයනේ අඩු කරලා වර්ග කරනවා නේද? එකතු කරලා ඒක බෙදනවා වර්ග කර එකතු කරපු ගාන. කියන්නේ n ගානකින් බෙදන්නේ. අනවි සම්මත අපගමනයේ කවුද කියන එක විචලතාව ලියාගත්තා, මධ්‍යයනේ ලියාගත්තා. දැන් මාන්න අපිට කියන අලුත් කුලකයක් ගැන. මොකද අලුත් කුලකේ l පවරක් xi කියලා නේද කියන්නේ? l පවරක් xi. දැන් ඊළඟට අපිට කුලකයක් දෙනවා මෙහෙම. දැන්
දැම්මාන මේ කුලක ලිව්වොත් අයිට එක ලිව්වොත් එතකොට l පාරක් x එක දෙක ලිව්වොත් l පාරක් x දෙක තුන ලිව්වොත් l පාරක් x තුන. එතකොට i ලිව්වොත් l පාරක් xi. එතකොට අන්තිමට මේ n ලිව්වොත් l පාරක් xn නේද? ඔහම ඉන්නේ. දැන් මොකද්ද අර කුලකේ මේ කුලකේ තියෙන වෙනස? අර කුලකේ හැම දත්තයක්ම l පගෙන් වැඩිලා තමයි මේක දත්ත ටික වෙත් තියෙන්නේ. දැන් මාන මේකේ පළවෙනි දත්ත x එක මේකේ alpha x එක මේකේ x දෙක මේකේ alpha x දෙක මේකේ x තුන මේකේ alpha x තුන මේකේ xi මේකේ alpha වරක් xi xn alpha වරක් xn තන එතකොට අපි දැන් හොයන්න ඕන මේකේ මධ්‍යන්නේ මේකේ සම්මත අපගමනේ ඉන්නේ පෙන්හන්නේ. તો දෙම්මාන වල කිරින්ම ලියන්න පුළුවන්. එතකොට මේකේ මධ්‍යන්නේ කියලා කියන්නේ तर මේ දත්වල එකතු වෙන. එතකොට උඩට ලියනවා සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා alpha xi බෙදීම n. හැබැයි දැන් බලන්න මේ alpha නියතයක් හින්දා අපට ඕක සිග්මාගෙන් පිටට ගත්තේ. එතකොට alpha වරක් සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා xi බෙදීම n කියලා ලියන්න පුළුවන් නේද? එතන දැම්මට කියන්නකො මෙන්න මේ කොටස කියන්නේ කවුද? මේ මියුනේ. तर x කුලකේ දත්ත ටික එකතු කරලා n වලින් බෙදපුවාම එන්නේ මියු. දැන් මේ ඇවිල්ලා තියන්නේ යන්නේ මේ කොටස කියන්නේ මියු හරි. එහෙනම් මොකද්ද යාවි එතකොට? ඇල්ෆා වරම් මියු කියලා. දැන් මේ කුලකේ මැදේනේ මියු නම් අර කුලකේ මැදේනේ මොකද්ද? ඇල්ෆාගෙන් මියු වැඩි වෙනවා එච්චරයි. එතන බාන ඊළඟට අහනවා විචලතාව. මේ කුලක විචලතාව ලිව්වොත් තර සිග්මා i සමාන 1 ඉඳන් n දක්වා හැම දත්තකින්ම මැද මේ කුලකේ මැදේනේ අඩු කරනවා. එහෙනම් ඇල්ෆා වරක් xi ගෙන් අඩු කරනවා මැදයන්නේ කවුද? ඇල්ෆා වරක් මියුනේ වර්ග කර කර එකතු කරා. තර එකතු කරපු ගානේ පිටු. අමලන්නේ. තනගෙන් තව අර සිග්මා දාලා ලියනකොට ලියන්නේ i වෙනි දත්තෙන් කුලකේ මැදේනේ අඩු කරා වර්ග කරා. මොකද මෙතන i සමාන 1 ඉඳන් n කියලා ඉන්නව නේද? මගානෙන් බෙදුවා. දැන් මාන මෙතන මියු වරක් ඇල්ෆා කියලා ඉන්නවා නියතයන්නේ. ඒතර xi වරක් ඇල්ෆා කියලා ඉන්නවා නියතය. ඒතර මෙතන නෙමෙයි මෙතන නෙමෙයි අපිට ඇල්ෆා පිටට ගත්තා. ඒක බයි ඇල්ෆා එන්නේ දෙවෙනි බලයක් ඉන්න වරහනකින් එළියට එන්නේ එතකොට මොකද වෙන්නේ? ඇල්ෆා වර්ගයක් කියලා එන්නේ. ඒතර ඒක නියතයක් ඉන්න සිග්මා කෙනොත් පිටට ගත්තා. මෙතන එන්නේ ඒතර ඇල්ෆා වර්ග වරක් සිග්මා. i සමාන 1 ඉඳන් n දක්වා මෙතනින් ඇල්ෆා පිටට ගත්තාම xi රින. මෙතනින් ඇල්ෆා පිටට ගත්තාම මියු. ඕකේ වර්ග. බෙදීම එන්නේ. දැන් මාන මෙයා කියන්නේ කවුද? අර පළවෙනි කුලකේ විචලතාව සිග්මා වර්ග. ආමෙන්. එහෙනම් අලුත් කුලකේ විචලතාව වෙනවා ඇල්ෆා වර්ග වරක් පළවෙනි කුලකේ විචලතාව. දැන් සම්මත අපගමන නේද අහන්නේ පින්වත්. එහෙනම් සම්මත අපගමන කියලා කියන්නේ මේකේ ධන වර්ග මූලනේ. එතකොට ඇල්ෆා වරක් කවුද? සිග්මා. ඔක ලියනකොට අරනේ මෙයාට පොඩි මාපාංකයක් දාලා තියන්නේ. මොකද දැන් මේ සිග්මා කියන්නේ ධන උත්තරයක් කියන එක ෂුවර් නේ. මොකද අරකේ මේ විචලතාවයෙන් ගන්න සම්මත අපගමන. ඒතර ඇල්ෆා කියන්නේ නියතයන්නේ හරි. ඒතර ඇල්ෆා වර්ගයේ වර්ගමූල ගත්තාම ඇල්ෆා කියලා එනවා. නමුත් ඇල්ෆා වර්ගයේ වර්ගමූල කියන එක ඍණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන් නේද? දැන් එතන ඇල්ෆා වර්ගය කියන්නේ 9 නම් 9 වර්ගමූල ගන්නකොට ධන 3 වෙන්නත් පුළුවන් ඍණ 3 වෙන්නත් පුළුවන්. දැන් මාපාංකයකුත් දාලම තියන්න. අන්න බලන්නේ කොටස. දැන් මේ බලන්නේ මොකද එතකොට? ඒ කියන්නේ මධ්‍යන්නේ විචලතාවයේ සූත්‍ර දෙක දන්නවද කියන එක බලන්න. එතන මධ්‍යන්නේ විචලතාවයේ එක කුලකයක මධ්‍යන්නේ විචලතාවයේ දීලා වෙන කුලකයක මධ්‍යන්නේ විචලතාවයේ හොයලා ගන්න කියලා කියනවා. දැන් මෙතන ලකුණු 30ක් දීලා තියෙනවා මේ ටිකට. right අඩුපාඩුවක් තියෙනවා නම් හරි ගස් ගන්නවා.
දෙවන දෙන්නවා කෙනා එක්තරා සමාගමක සේවකයින් 50 දෙනෙකුගේ මාසිකයට පහත වගේ සාරාංශ කර ඇත කියලා කියනවා. තර මාසිකයට රුපියල් 16 සේවකයින් ගණන කියලා දෙනවා. තර අපි ඔක දාගන්නවා පන්ති ප්‍රාන්තර. තර සේවකයෝ ගණන කියන්නේ සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තර තීරුව සංඛ්‍යාත තීරුව. කියනවා මෙයාලගේ මාසිකයට පොළ මධ්‍යන්නේ හා සම්මත අපගමනය නිමානය කරන්න කියලා කියනවා. තන තව දැන් බලන්න අපි මධ්‍යන්නේ සම්මත අපගමනය ගන්නකොට දත්ත කියලා ගන්න පන්ති ප්‍රාන්තරයේ මැදා කියන්නේ. තර මේකේ මැදා කිය දෙන්න එකතු කරා 20යි දෙකෙන් බෙදුවා 10යි. මෙතන එකතු කරන්න 40යි දෙකෙන් බෙදුවාම 20. මෙතන එනවා 60යි දෙකෙන් බෙදුවා 30යිනේ. ඔන්න මධ්‍යකයේ තීරුව. දැන් බලන්න ගානේ කොහෙවත් කියලා නැහැ ආදේශයක් දාන්න කියලා. හැබැයි ආදේශයක් දාලා හදන එක තමයි ලේසිනේ. එහෙනම් බලන්න අපි y තීරුවක් හදා ගන්නවා. එතකොට අපිට fy තීරුව ඕන fy වර්ග තීරුව ඕනනේ. එතන මධ්‍යස්ථ චතුර්ථක ඉව හොයන්න කියලා නැහැ නේ ගන්නේ. එහෙනම් සමුච්චය සංඛ්‍යා තීරුව අපඩන්නේ නැහැ දෙන්න. එහෙනම් අපි දැන් දානවා අලුත් විචල්්‍ය y කියන්නේ ඉන්න විචල්යෙන් අඩු කරනවා ආගය බෙදනවා ආගය. ඊට මේ සීට ගන්න පන්ති ප්‍රාන්තරයේ පළල. ඊට පන්ති ප්‍රාන්තර සම්තතිකයි නේද 15 ඉවර 15 පටන් ගන්න. එහෙම තියෙන මේ දෙන්න අඩු කරන්නකො. කිරින්ම පළල වෙනවා 10යි. දැන් නම් ආසන්න මධ්‍ය කියන දෙකක් අඩු කරන්න ඒත් පළල දෙනවා. ඊට සී කියන්නේ 10යි. අපි ඒට ගන්න x තීරුවේ මැදාගේ 1 2 3 4 5 යොත්තනේ. එහෙනම් 5ට 1 එකතු කරා 6යි දෙකෙන් බෙදුවම 3යි 1 2 3යි මෙයානේ. ඒතර ඒට ගන්න 30. එහෙනම් අපිට ගත්තේ y කියන්නේ ඒතර x වෙන ඒට ලිව්වා 30 c ට දැම්ම 10. දැන් මාන මේ පේලිය x ට 10 දැම්මා. ඒක 10 ඍණ 30 කියන්නේ ඍණ 20 10න් බෙදුවා ඍණ 2. ඒතර 20 ඍණ 30 කියන්නේ ඍණ 10 බෙදීම 10 ඍණ 1. බිංදුව ධන 1 ධන 2. තහන්න fy මේ දෙන්න වැඩි කරා. දැන් මේ දෙන්න වැඩි කරන්න. ඒතර මේ දෙන්න වැඩි කරා. ඒතර මේ දෙන්න වැඩි කරා. මේ දෙන්න වැඩි කරා. දැන් මාන මේ දෙන්න වැඩි කරන්න ඕන ධන 36යි. මෙතන වැඩි කරන්න කරනවා ධන 11යි. ඒතර බිංදුව වර බිංදුව බිංදුවනේ. ඒතර එක් වරක් 10 10යි දෙවරක් 12 24. දැන් මෙන්න මේ තීරවල එකතු අපට ඕනනේ. ඒතර සිග්මා fy ඒතර මේ තීරුව එකතුව. දැන් 10 මම මෙතන කෙලින්ම කියනවා 50යි කියලා කියනවනේ ගානේ. සේවකයෝ ගන්න 50යි කියලා කිව්වා. මෙතන මේ දෙන්න එකතු කරපුවාම වෙනවා ධන වලින් 22ක්. මෙතන එනවා සුළු වුණාම ඍණ වලින් 29ක්. ඒතර ඍණ 29 ධන 22යි සුළු වුණාම ඍණ 7යිනේ. ඍණ 7. එතන කියන්නේ 81නේ. දැන් මනරේ මධ්‍යනේ හොයන්න යන්නේ. දැන් මෙයා නම් කේතනේ c ගෙන් වැඩි කරලා a මේට ගත්තාම ඒතර a ධන cy කියන්නේ x. මාර්ග කරලා යනකොට x සමාන a ධන cy. ඒතර මධ්‍යනේ ගන්නකොට මෙයාගේ මධ්‍යනේ එනවා. ඒතර a ධන c ඔහොම මෙල්ල මෙයාගේ මධ්‍යනේ එනවා y බා.
තර විචලතා ගන්නකොට එන්නේ මෙයාගේ විචලතාව සමානයි මේ නියත එන්නේ මේ මෙයා වර්ග වෙනවා C වර්ග වරක් y වල විචලතාව. දැන් මාන මධ්‍යනේ හොයන්න අපි ලියනවා x බා සමාන a ධන c y බා. තර a කියන්නේ 30යි c කියන්නේ 10යි. තර y බා කියන්නේ සිග්මා fy බෙදීම සිග්මා f. තර සිග්මා fy කියන්නේ ඍණ 7යි. තර සිග්මා f කියන්නේ සංඛ්‍යා තීර එකතුවනේ 50යි. තර මේ සුළු වෙනවා. තර මෙතන යනවා 30 ධනයි ඍණයි ඍණ 7 බෙදීම 5 කියන්නේ අමනෙන්නේ. එතන සුළු වුණාම මෙතන යනවා 28.6ක් නේ 28.6. හරි. හැබැයි ඔය 10 එකක වලින් 10 කියලා කියන්නේ. දැන් මේ වැටුවේ මධ්‍යන්නේ නෙමෙයි ආවේ හරිද? පන්ති ප්‍රාන්තර තීරුව දෙනකොට කීයව කියලා දීලා තියෙන්නේ? 10ව. එහෙනම් මොකද 10න් වැඩි වෙන්න ඕන. ඒතර මෙයා 10න් වැඩි කළා රුපියල් කියලා තියන්න ඕන. ඒතර මෙයා 10න් වැඩි වුණාම අම්නේ නේද රුපියල් 28600. අන්න මධ්‍යන්නේ. දැම්මාන වෙලේනවා විචලතාව තර C කියන්නේ 10නේ 10 වර්ගයේ. මෙතන විචලතාව අපි ගන්න සිග්මා fy වර්ග බෙදීම සිග්මා f ඍණ y බා වර්ග. තර සිග්මා fy වර්ග කියන්නේ 81 බෙදීම සිග්මා f කියන්නේ 50. තර y බා අපි කලනොල් liver ඍණ 7 බෙදීම 50. තර 81 බෙදන්න 50. තර 81 50 බෙදන්න 1.62ක් කියන එන්නේ. තර 7 බෙදන්න ඕන 50න්. දශම 1.4යිනේ. නොමනෙන්නේ. තර එන්නේ විචලතාව. තර සම්මතව ගණන් වර්ගමූල ගත්තා. තර C වර්ගමූල 10යි. තර 1.6.4 වර්ගමූල ගන්න.
වේදනීය 12.6. දැන් බලන්න අපි මේ fy තීරුවකුයි තර fy වර්ග තීරුවකුයි දාලා ඒකේ උත්තර ටික හොයලා තියෙනවානේ මේ. තර මෙයාට ලකුණු 5කුයි මෙයාට ලකුණු 5කුයි දීලා තියෙනවා. මෙයාට ලකුණු 5යි සිප් මෙතන y බාට ආදේශ කරනවාට 5යි මෙයාට ලකුණු 5යි මෙතෙන් ලකුණු 5ක් තියෙනවා මෙයාට ලකුණු 5ක් තියෙනවා මෙයාට ලකුණු 5ක් තියෙනවා උත්තරේට ලකුණු 5ක් මෙතෙන් තව ලකුණු 5ක් තියෙනවා මේ 28.6 කියලා ලකුණු 50ක් තියෙනවා දැන් තහන දැන් අපිට කියනවා ඉතින් අලුත් වර්ෂයක් ආරම්භයේදී මේ 50 දෙනාගම වැටුප මොකද කරන්නේ 100ට p ප්‍රමාණයකින් වැඩි කරාද ඒ වැටුප වැඩි කරපුවාම සේවකයන්ගේ වැටුප වල මධ්‍යන්නේ කීයද කියන්නේ රුපියල් 29172යි අහනවා p ගියගේ වැඩි කරපු වැටුප වල සම්මත අපගමනය අපෙන් අහනවා තනද කියන්නේ දැන් අපට දරුවනේ ලියන්න යන ආදේශය. ඒතර අපි ගමුකෝ නව වැටුප. තව සේවකයෙකුගේ නව වැටුප අපි හිතමුකෝ Z කියලා. ඒතර පෙර වැටුප අපි ගමු X කියලා. ඒ හිතමු. එහෙනම් මම මොකද ලියන්න පුළුවන් සම්බන්ධය? එතකොට නව වැටුප සමාන වෙනවා කාටද?
පෙර වැටුපට එකතු කරන්න ඕන 100ට p ප්‍රමාණයක් x වල ඉන්නේ. ඒතර වැටුප 100ක් නම් වැඩි වෙන්නේ කොච්චරකින්ද? p වලින්. එහෙනම් x නම් ඒතර මේ තියෙන වැටුප වැඩි වෙච්ච ප්‍රමාණය එක තිබ්බ වැටුපට එකතු කරන්න එපා. තේරෙනවද කියන්නේ? එහෙනම් දැන් බලන්න අපිට එදෙනවා ඔන්න හැම සේවකයෙක්ගේම අලුත් වැටුප සමාන වෙනවා කාටද? මේ දෙන්නගෙන් x පිටට ගන්නකොට එතකොට එක දන p බෙදීම 100 වරක් x නේ. අහම නෙන්නේ හරි. එක දන p යට 100 වරක් x. තේරෙනවද? බලන්න ඕක අපි අර මුලින්ම ඔප්පු කරා නේද? අර පළවෙනි දත්ත කුලගේ දත්ත x1 x2 xn නම් ඒතර හැම දත්තයම mu ගෙන් වැඩි වුණාම එන්නේ මධ්‍යයන් එන්නේ mu වරක් කර මධ්‍යයන් කියලා අපි ඔප්පු කරන්නේ. දැන් ඒක තමයි මේ පාවිච්චි කරන්නේ. මෙතන එක දන p යට 100 කියන නියතය යන්නේ. ඒතර අලුත් දත්ත එන්නේ පරණ හැම දත්තයම මේ නියතෙන්ම කරලා වැඩි වෙලා. එහෙනම් මුල් සාධනයට අනුව ලියන්න පුළුවන් අපිට මේ මෙතන මධ්‍යයනේ z බා සමාන වෙන්නේ මෙයා වරක් කාටද x බාට. තේරෙනවද කියන්නේ? ඒක තමයි උඩින් කොටසක් ඔප්පු කරන්න කියලා දෙන්නේ. දරගෙන සේවකයෙකුගේ නව වැටුප ඉසඩ්ද පෙර වැටුප එක්සේද ගන්න. මෙතකොට මෙයා ලියන්න පුළුවන්. එහෙනම් මෙයා දිහා බලන් අපිට ලියන්න පුළුවන් ඉසඩ් භාග කියන්නේ එක දන p බෙදීම 100 වරක් කවද x බා. දැන් මේ නව වැටුපේ මධ්‍යයන්නේ මේක අපිට දෙනවා කීයද? 29172. එක දන p බෙදීම 100 වරක් මේ මුල් වැටුප් වල මැදේනේ මේක අපි හෙව්වා කීයද? 28600යි. අමනෙන්නේ. දැන් මම ඔතනින් p හොයන්න නෙමෙන්නේ අපිට. ඒතර මෙයාව 28600 මේක බෙදන්න දෙනවා. මේ පැති දෙනවා එක දන p බෙදීම 100 නේ. දෙකටම 100කින් වැඩි කරන්න ඕනේ. මෙයා 100 වැඩි වුණා මෙතන වැඩි වෙන 100 සුළු වුණා නේද? දැන් බලන්න මෙතන මේ 100 බිංදු දෙකට මෙතන බිංදු දෙක සුළු. දැන් 29172 286 බෙදන්න බෙදෙනවා. බෙදලා අර 100 මෙහෙට ගෙන්නයි තියෙන්නේ. යදන්නේ 102. 100 ගෙන්න මෙහෙට දාගෙන 100 සමාන p. දැන් p ගේ උත්තරේ කීයද? 2. p ගේ උත්තරේ 2. දැන් මෙයා නම් කේතනේ තව සම්මත අපගමනය අපට ආවේ කොහමද? මෙයාගේ සම්මත අපගමන සමානයි මේකේ මාපාංක වර මෙයාගේ සම්මත අපගමන නේ. මොනේ? මුල්ලට පොළ සම්මත අපගමනේ 12.6 දාගන්න. ඒක 102ට 100ක් නේ මෙතනින් එන්නේ. තව ධනෝත්තරයක් එන්න මාපාංක වැඩක් නැහැ. ඒත් වැඩි කිරීම 12.6. එහෙනම් ඔය එන්නේ ඒක වලින් මේක 10න් වැඩි කරන්න ඕනනේ හරි. රුපියල් වලින් ගන්නකොට
10න් වැඩි කරනවා. එතන මෙතන බිංදු දෙකට බිංදු දෙක අසුරු වුණා 10න් මේක වැඩි වෙනවා. එතකොට 102 වරක් මෙයා 10න් වැඩි වුණාම 126 නේ. එහෙනම් 12852. අන්නද නේද? දැන් ලකුණු ටිකක් දාගන්න. ඉතින් තමයි ලකුණු ටික දිග තියෙන්නේ.